Hello boys and girls. ඔන්න ඉතින් අද ගෙන ආදින්නේ GTV එකේ mod එකක් ගැන වීඩියෝ එක. අද අපි යන්නේ GTV එකට vehicle lock unlock mod එක use බලන්න. අපි ඉස්සෙල්ලාම Google Chrome එකට යන්න. ඊට පස්සේ search කරන්න vehicle central locking mod GTA V කියලා. search කරාම එනවා මේ උඩින් එක. මෙන්න මේක තියෙන්නේ. අපි දැන් මේක download කරගන්න ඕනේ. ඔන්න මම download දුන්නා. හරි download වුණා දැන්. ඔන්න download වුණාට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ මේක අරගන්නවා. මේක අපි දැන් extract කරගන්න. extract කරගත්ත පස්සේ මෙහෙම එනවා දෙක. මේ දෙක අපි GTV එකේ ඕක download කරන GTV එකේ directly දානවා මේ. මෙතන මම දාලා තියෙන දැන් මම ආයෙ ඔකට දාන්න දෙන්නේ නැහැ. ඕන්න දාලා පෙන්නන්න. කොහොම ගිහලා මේක paste දුන්නා එනවා replace කියලා. replace දුන්නා replace file destination දුන්නා. හරි දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ game එකට ගිහලා බලන්න. ඊට පස්සේ මෙහෙම ගිහලා අයින් කට් වෙනවා. අපි දැන් යමු game එකට. අපි දැන් එළියට යමු. දැන් ඔකට වෙනදි මම මේ උදාහරණ මේ වාහනේ ගන්න ටැන්ක්ලින් එක. දැන් මම ඔකට නැග්ගා. හොඳේ නැගිටලා මෙහාට ගියා. ඉස්සරහට ගිහිල්ලා බහිනවා දැන්. බහැලා ඔයගොල්ලෝ ලොක් කරනවා නම් L එක ප්‍රෙස් කරන්න ඕනේ. දැක්ක ලොක් වුණා. දැන් ආයෙ අන්ලොක් කරනවා නම් U. අපි දැන් මේකේ සෙටින් හදනවා. ඔයගොල්ලෝ දැන් F9 ඔබන්නේ. F9 වල ඔයගොල්ලෝ දැන් යන්න locks කියන එකට. locks කියන එකේ මේකේ mass digitation අඩු කරන දෙකට ඔයගොල්ලෝ. දෙකට අඩු කරන එක ඕගොල්ලන්ට හොඳයි. නැත්තම් හරියන්නේ නැහැ. නැත්තම් නෑ හතරට දාගන්න හතරයි තිය ඔයගොල්ලන්ට හොඳට. හරි. දැන් setting ටික හරි. දැන් setting ටික හරි. දැන් ආයි පාර මම ලොක් කරලා පෙන්නනවා. ඔන්න දැන් අර අපි distance අඩු කරානේ. ඒක අඩු කරා දැන් මෙහි ඉඳන් කරා ලොක් වෙන්නේ. අන්ලොක් වුණා. මේ හරියද? මීටර 4ක ඉඳන් ලොක් වෙනවා. දැන් ආයි අන්ලොක් කරාට අරක අන්ලොක් වුන්නේ නැහැ. මෙන්න මේ හරියට විතර ගිහිල්ලා L එක ප්‍රෙස් කරන්න ඕනේ. මෙන්න මේ හරියට ගිහිල්ලා L එක ප්‍රෙස් කරන්න ඕනේ. දැක්ක දැන් තමයි මේ වැඩ කරේ වෙන්නේ. මේකේ මේ මොඩ් එකෙන් වෙන්නේ සම්පූර්ණ ලොක් කරනකොට අන්ලොක් කරාම එන්ජිමත් එක්ක ඔෆ් වෙනවා. උඹට දැන් ඔයගොල්ලෝ ළඟට ගිහිල්ලා ලොක් කරා. දැක්ක එන්ජිමත් එක්ක ඔෆ් වුණා. මම ආයෙ අන්ලොක් කරනකොට එන්ජිම ස්ටාර්ට් වෙනවා. අර ඒ විදිහේ ඔප්ෂන් එකක් අපිට තියෙනවා. එහෙනම් guys ඔයාලා මේ අද වීඩියෝ එක සුපිරි කියලා වහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝස් ඉස්සරහට යන්න GT Mall YouTube channel subscribe කරන්න. ඔයාලා මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම සුබ දවසක්.